කරුණාකරලා ගෑණියනම් ඵලයක්. නැත්තම් ඔබ අම්ම තෝරගනින් නැත්තම් ඔබ ගෑණි තෝරගන්න. ලේලි යාවින වන්නේ ගන්දාගන්න. අම්මේ එනවද? ඔයාලා තමයි නෙමෙයි. එහෙනම් රසට උයන්න හොඳේ. මම නිදාගන්න යනවා. හරි මහන්සි. එළවලු දෙකක් විතර හදන්න හොඳේ. නැත්තම් කන්න බෑනේ. අර පරාමාරු ටිකක් හැදුවා නම් තමයි හොඳ. පවුලේ දියුණුවට බෝධි පූජා. විසාකෝ මට තේ ඩිංගක් හදන් එන්න දුවේ. පවුලේ තනසියම උදා කරන බෝධි පූජා. අනේ කියන තප්පුරෙන් මේ කෙල්ල තේ හදන් ඇවිල්ලනෝ. ෂෝක් තේක. සෝ අම්මේ අනේ මට ටී එකක් හදන් එන්නකෝ. මේ අම්මේ පළයකට ගින් චොක්ලට් බිස්කට් එකකුත් අරන් එන්න හොඳේ. බහුබෝධ විකාර නැති අන්නනුවස් අද නම් කෑමක් වගේ අනුහස්ත. හද්දේ යන්නේ අනුහස් කෙල්ලෙක් එක්ක යනවන්න. අද වැඩේ හරි. අනුබලේ අමිගේ ඔය දුවිලි ටික අපේ කොල්ලුට අහු වෙලා තියෙන සෝක්කෙලි පොඩ්ඩ. අතු ගන්න මයියා අතු ගන්න. අඩේ කුංජෙන්දි ඔන්න කුජුම් පියු කුංජෙන්දි වඩාගත්තා. අනේ අන්න කොහෙද කයන කො අයින්නලු මේ පස්සේ මකුන්දේ ටික කඩන්න. අර එහා පැත්තේ කාමරේ සුද්ධ කරන්නකෝ. අම්මේ ඉස්සරහා කාමරෙත් තස් කරලා ඉවර වෙලා මොක් කරලා දෑවනම් හරිනේ. අපේ අම්මලත් හෙට එනවයි කිව්වා. සුනීතෝ වන්දනා ගමනේ બોලේ යන්යන් දැන් මට මොන ප්‍රශ්නද අපේ කොළු ගෙනාපු ලේලි පොඩ්ඩ හරි සෝබ් બોලේ ඕ අනේ දුවේ මගේ රෙදි ටික අත හොදලා දාන්නකෝ. සාය කෑලි දෙකක් ඇත්තේ නැහැ બોලේ ලේලිට කිව්වේ ඕ બોලේ ගෙදර වැඩ තේර කොන්න මට කරන්න කිසි දෙයක් නැහැනෝ. හෙලෝ ෂෝට් ලිව් දාලිනෝ. අම්මේ රෙදි හොදන්නද යන්නේ? අනේ මගෙත් රෙදි බකට් දෙකක් ඇති. සබන් ටිකක් ගාලා වතුරේකට දාලා මිරිකලා ආයි වතුරේකට දාලා ආයි මිරිකලා පොඩ්ඩක් වැලට දැම්මනම් ඇති. වැඩි දෙයක් කරන්න නෑ. හානේ නෑ අම්මා මට කිසි වැඩක් කරන්න දෙන්නේ නෑ අනේ. ඕ යාලේ අම්මා හරි හොඳයි. දුවේ මං ඔහුගේ ෆෝන් එක ඩිංගක් ගත්තා. අනේ දුවේ මෙන්න මේකේ Facebook එක දාලා තියන්කෝ. රටේ තොටේ වෙන දේවල් සෑහෙන තියෙනවා නෝකනේ. මෙන්න දයාපතිත් ඉන්නු ඒකේ. ඔහුගේ කීයතුත් ඉන්නවයි. හද්දේ යන්නේ. අනේ අම්මේ තවත් නම් මගේ ෆෝන් එක ඉල්ලන්න එපා හොඳේ. මේ බලන්නකො බටන් එකක් කැඩිලා. මම නම් දන්නේ මට ෆෝන් එකක් නැතුව පිස්සු වගේ හොඳේ. ඔය අර උජාරුවනේ හැමතැනම දාගෙන යන රෝල් ගෝට් මාලේ තියෙන්නේ. ඒක තියලා හරි කමන්නේ මට මේ ෆෝන් එකක් අරන් දෙන්න. පුතේ උඹාවද? මේක නම් කරන්න බෑ හොඳේ. බලහන් එක්ක උඹ ගෑණි අරගෙන රෙන්ට් එකට හරි ඵලයන් හොඳේ. මේක නම් කරන්න බෑ. බලහන් ආපු වෙලාවෙ ඉඳලා මම මේ වැඩ. බලහන් උඹ බන්දිනකන් හිටිය වන්ඩින් ගම් මේ සුමින් නිදහස් වෙන්න. යකෝ මේක හේරෝම වැඩ මගෙන් ගන්න ඕන. මේක පුදුම වැඩක් වුණානේ. කරුණාකරලා ගෑණියනම් ඵලයන්. නැත්තම් උඹ අම්ම තෝරගනින් නැත්තම් උඹ ගෑණි තෝරගන්න.